අයිබෝන් ඉන්දියාවේ පොඩි ටුවර් එකක් යන ගමන් ආවා බයික් ෂෝරූම් කිහිපයකට ගොඩ වෙන්න. පළවෙනි පාරට ආවේ Honda Big Wing ෂෝරූම් එකට. මේක සාමාන්‍ය Honda ෂෝරූම් එකකට වඩා වෙනස් වෙන්නේ 150 හැර එතනින් උඩ CC බයික්ස් වලට පොඩි ප්‍රීමියම් ගතියක් එක්ක මේ ෂෝරූම් එක වෙන් කරලා තියෙන එක. අපි ගත්තොත් 200 Hornet එක එහෙම නැත්නම් Honda 2.0 ඒ වගේම ගත්තොත් CB300F එවගේම CB350 RS CB350 එවගේම Honda Highness ඔය වගේ බයික්ස් ටිකක් එක්ක Honda CBR 650 CB50 එවගේම Hornet 750 CBR 1000 Goldwing වගේ ලොකු බයික් රේන්ජ් එකක් ප්‍රීමියම් බයික් රේන්ජ් එකක් බලා ගන්න හම්බ වෙන්නේ මේ වගේ ෂෝරූම්ස් වල. මම පළවෙනියට කොට වෙච්ච මේ Big Wing ෂෝරූම් එකේදී අපිට බලා ගන්න හම්බ වෙන ලොකුම බයික්ස් ටික වෙන්නේ CB350 වගේ බයික්ස් විතරයි. අපි තව ෂෝරූම් එකක් හම්බුනොත් විසිට් කරලා බලමු Goldwing වගේ බයික් හම්බෙයිද කියලා. ඉතින් මෙතනදී අපිට Honda 2.0 එතකොට ගත්තොත් CB300F සහ Royal Enfield වගේ බයික්ස් වලට ලොකු කම්පිටිෂන් එකක් දෙන Highness වගේ බයික්ස් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි බයික් ටික ලස්සනට පාක් කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය Honda showroom එකකට වඩා ප්‍රීමියම් ටිකක් টොප් බයික් එකකට ලොකු හොඳ ෆීලිං එකක් දෙන විදිහේ showroom එකක් විදිහට තමයි මේ Big Wing showrooms ඉන්දියාවේ හඳුන්වන්නේ. දෙල්ලි වල කීපයක්ම තියෙනවා. මම ආව එකකට අපි පුළුවන් වුණොත් තව ෂෝරූම් එකකට ගොඩ වෙලා බලමු. ඊට අමතරව අපි තව බයික් ෂෝරූම් කිහිපයකටත් ගොඩ වෙලා බලමු. කොහොමද ඉන්දියාවේ බයික් කල්චර් එක, කොහොමද ඉන්දියාවේ බයික්ස් වෙරයිටිස් තියෙන්නේ සහ මේ බයික්ස් වල මිල ගණන් කියලා. සාමාන්‍යයෙන් මේ ෂෝරූම් එකේ Honda 2.0 එකක් ඉන්දියන් රුපියල් 1,80,000ක් වගේ වෙන්නේ. මිල වැඩිම බයික් එක වෙන්නේ 2,51,000ක් වගේ ඉන්දියන් රුපියල් වලින් 350cc එක. අපි ෂෝරූම් එකෙන් ෂෝරූම් වලට මාරු වෙලා කොහොමද තත්ත්වය කියලා මේ වීඩියෝ එකේදී බලමු. දෙවෙනිදාවේ KTM showroom එකකට. KTM showroom එකක් කියලා කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නමුත් මේ වෙනකොට ලංකාවේ brand new බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ටික දවසකින් බලා ගන්න හම්බ වෙයි. අපිට මේ showroom එකේ KTM Duke 390, එවගේම KTM Adventure 390, එවගේම RC200, KTM Duke 200 ඒ විතරක්ම නෙමෙයි. ලංකාවේ තාම නැති Husqvarna brand එකක් බලා ගන්න පුළුවන්. අපිට ගත්තොත් latest gen 2025 390 බයික් එක බලා ගන්න පුළුවන්. Adventure latestම බයික් එක බලා ගන්න පුළුවන්. එවගේම Swatpillen බයික් එකත් ලේටස්ට්ම බයික් එක මේ KTM showroom එකේදී බලා ගන්න පුළුවන්. අපි චුට්ටක් බයික් එකෙන් බයික් එකට ගිහිල්ලා කතා කරමු. latest gen Duke 390 දෙකකට මැදි වෙලා තමයි ඉන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ බයික් දෙකම 990cc බයික් එකේ දැඩි ආభాෂය අරගෙන නිෂ්පාදනය වෙලා තියෙනවා. අලුත් fairings, ඒ වගේම metal tank එකක්, අලුත් chassis එකක්, අලුත් suspension, ඒ විතරක් නෙවෙයි අලුත්ම electronics පද්ධතියක්, අලුත් TFT meter panel එකක්, අලුත්ම headlamps වගේ හැමදේම අලුත් විදිහට ආපු බයික් එකක් විදිහට මේ 390 බයික් එක පෙන්නලා දෙන්න පුළුවන්. මේකේ එන්ජින් එකත් අලුතෙන්ම රීඩිසයින් කරලා තියෙනවා මේ latest gen බයික් එක වෙනුවෙන්. ඒ වගේම body work එක, seats, suspension mount කරලා තියෙන විදිහ, ඒ වගේම braking හැමදේම අලුත් විදිහට තමයි මේක එන්නේ. බොහෝ දුරට මේ බයික් එක ලංකාවේදී දැක ගන්න හම්බ වෙයි තව ටික දවසකින්. දැනට මේ බයික් එක මෙන්න මේ විදිහට ඉන්දියාවේදී බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. මීට අමතරව ඔයගොල්ලන්ට මම RC200 ඒ වගේම Duke 200 එකේදී වෙනසක් වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරමු. Duke 200 එක පැත්තට આવොත් මේක last gen Duke 390 එකේ ආభాෂය තමයි අරගෙන තියෙන්නේ. split LED lamps, ඒ වගේම ඒ chassis එකේ design එක ඒ විතරක්ම නෙමෙයි Duke 390 එකේදී එනවා වගේම TFT color display එකක්. ඒ සියලු දේත් එක්කම තමයි Duke 200 එක මේ සැරේ එන්නේ. කලින් තිබ්බ Duke එකට වඩා වෙනස් වෙලා. RC200 එකත් ඒ වගේම තමයි same chassis, same engine. නමුත් fairings වලින් සහ සුළු වශයෙන් performance වලින් වෙනස්කමක් අරගෙන තියෙනවා. අපි ඊළඟට ලංකාවේ මීට කලින් දැකලත් නැති තාම මාකට් එකේ නැති adventure bike දෙක ගැන කතා කරමු. 390 platform එක මතම තමයි මේ adventure 390X සහ adventure සාමාන්‍ය model එකේ bike දෙකත් එන්නේ. ඉතින් performance වලින් ගත්තොත් road going bike එකකට වඩා performance අඩුයි. නමුත් performance පැත්තට වඩා මේක off road පැත්තට තමයි බර. tire, suspension, body work සහ සියලු දේ අතින් මේක touring සහ
ටුවරින් අතර සහ ක්‍රූසින් වගේම ඕෆ් රෝඩ් පැත්තට තමයි බර කරලා තියෙන්නේ. එතකොට ගොඩක් දුර ගමනක් සාමාන්‍යයෙන් ඉන්දියාවේදී ගත්තොත් සහ වෙනත් රටවල ගත්තොත් කිලෝමීටර් 10 ගණන් බයික් එකේ තනි කෙලින් එක දිගට යන්න පුළුවන්කම තියෙනවා. අන්නේ ඒ ගමන පහසු කරන්න තමයි මේ විදිහට ඇඩ්වෙන්චර් බයික් එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ ප්‍රධානම කාර්යය වෙන්නේ ටුවරින් සහ ඇඩ්වෙන්චර් එහෙම නැත්නම් ඕෆ් රෝඩ් ගමන යන එක තමයි. අපි මේ ඇඩ්වෙන්චර් එක සහ මට පිටිපස්සෙන් පේන 390 බයික් දෙක ගැන ඔය විදිහට සරලව කියන්න පුළුවන්. අපි චුට්ටක් කතා කරමු ස්වට් පිලෙට් 401 ගැන. ඊළඟට මේ තියෙන්නේ ලංකාවේ වැඩි ජනප්‍රිය නැති බයික්ස් කිහිපයක්. මම දැනුවත් බයික්ස් දෙකක් වගේ තියෙන ඉදිරියේදී ලංකාවට එන්න බොහෝ ඉඩක් තියෙන ස්වට් පිලෙට් 401 කියන බයික් එක. මේක 390 ප්ලැට්ෆෝම් එක මතම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. KTM Duke 390 එන්ජින් එකම තමයි ඩීටියුන් කරලා වෙනස් විදිහකට රීබැච් කරලා එන්නේ Husqvarna නමින්. මොකද Husqvarna කියන්නේ KTM ගේ parent company එකක් කියලා ගොඩක් අය මේ වෙනකොට දන්නවනේ. ඉතින් KTM chassis එක KTM එන්ජින් සහ ඒ ෆීචර්ස් එක්ක ආපු මේ Husqvarna Swatpilen බයික් එක urban cruise එකක් හැටියට සහ naked බයික් එකක් හැටියට මේ වෙනකොට ලොකු ජනප්‍රියතාවයක් දිනාගෙන තියෙනවා. මම මේ ළඟ ඉන්නේ KTM 390 ඇඩ්වෙන්චර් බයික් එක සහ ඇඩ්වෙන්චර් X බයික්ස් දෙක අතර මැදි වෙච්ච එන්ඩියුරෝ බයික් එක. මේක ඇත්තටම ඕෆ් රෝඩ් පැත්තට අර බයික්ස් දෙකටත් වඩා බරෙන් වැඩි. මොකද මේක බොඩි ඩිසයින් එක, ඒ වගේම ඉලෙක්ට්‍රොනික්ස් පැකේජ් එක, ඒ වගේම මීටර් පැනල් එකේ ඉඳලම හැමදේම ඩිසයින් කරලා තියෙන්නේ හෙවි ඩියුටි වලට. ඉතින් මේක ගත්තොත් බොහෝ දුරට ට්‍රයල් බයික් එකකට බොහෝ සමාන, එහෙම නැත්නම් එන්ඩියුරෝ බයික් එකකට සමාන විදිහට ඩිසයින් කරලා තියෙනවා. නමුත් මේකත් අර 390 ප්ලැට්ෆෝම් එක මතම නිෂ්පාදනය කරපු බයික් එකක්. අපි KTM ෂෝරූම් එකේ බයික්ස් ගැන කොහොම තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ෂෝරූම් එකේ බයික්ස් ගැන කතා කරොත් ඉන්දියන් රුපියල් 2,35,000 ඉඳලා 3,85,000 වෙනකන් රේන්ජ් එකේදී තමයි මේකේ බයික්ස් ටික බලා ගන්න හම්බ වෙන්නේ. මීට එහා පැත්තෙම KTM parent company එක කියලා කියන්න දැන් අමාරුයි. ඒක සම්පූර්ණයෙන්ම KTM එකේ බහුතර කොටස් අයිතිය දෙන්නේ බජාජ් එකට. ඉතින් එහා පැත්තේ බජාජ් ෂෝරූම් එක තියෙනවා. අපි ඒකට විසිට් කරලා බලමු කොහොමද බජාජ් බයික්ස් ඉන්දියාවේ සහ ලංකාව අතර වෙනස් වෙන්නේ කියලා. KTM එක එහා පැත්තේ තිබ්බ බජාජ් එකට පොඩ්ඩක් ආවා. ලංකාවේ නැති මොඩල්ස් මොනවද තියෙන්නේ කියලා බලා ගන්න. අපිට බලා ගන්න පුළුවන් වෙනවා බජාජ් ෆ්ලැග්ෂිප් බයික් එක Dominar 400, ඊට පස්සේ Pulsar ෆ්ලැග්ෂිප් එක Pulsar 400Z. ඒ විතරක් නෙමෙයි RS 200 ලංකාවේ ගොඩ දවසක ඉඳලා ආනයනේ නවත්තලා දාපු Pulsar 220F, ඒ වගේම Pulsar 150 UG, NS 125. ඒ විතරක් නෙමෙයි ලෝකයේ පළවෙනි CNG හයිබ්‍රිඩ් බයික් එක වෙන බජාජ් ෆ්‍රීඩම්, ඒ වගේම P150. ඔය වගේ මොඩල්ස් රාශියක් බලා ගන්න හම්බ වෙනවා මේ ෂෝරූම් එක ඇතුළතදී. ඒ වගේම ලංකාවේ තාම සීමිත වශයෙන් බලා ගන්න හම්බ වෙන Avenger 220 cruise model එකේ බයික් එකකුත් මෙතන අපිට බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. අපි මේ බයික් එකින් එකට පොඩ්ඩක් කතා කරලා බලමු. මුලින්ම මේ බයික්ස් අතර අපිට 400 250 බයික් පේන්න තිබිලත් මම මේ පොඩි බයික් එක ළඟට ආවේ මේක සුවිශේෂී නිසා. මොකද ලෝකේ පළවෙනි CNG බයික් එක තමයි මේක. ඒ වගේම මේක පෙට්‍රල් වලින් සහ CNG කියන මාධ්‍ය දෙකෙන්ම ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ඒකත් එක්ක මේක ටෙක්නිකලි හයිබ්‍රිඩ් බයික් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ CNG ටැංක් එකක් තියෙනවා. CNG කියලා කියන්නේ compressed neutral gas. මේක ඉන්දියාවේ බහුලව බලා ගන්න හම්බ වෙන ඉන්ධනයක්. සාමාන්‍ය කම්බස්ටන් එන්ජින් එකක් විදිහටත් මේක ක්‍රියා කරනවා. මේක ඉන්ධන වලින් සහ CNG කියන ඉන්ධන දෙකම දහනය කරලා සාමාන්‍ය කම්බස්ටන් එන්ජින් එකක් හරහා පිටිපස්ස රෝදයට බලය දීලා ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නමේ කියන වගේම මේක බජාජ් ෆ්‍රීඩම් එක නිදහස උපරිමයෙන් විඳින්න පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවය උපරිමයෙන් ලබා දෙන ඉතාම හොඳ සාමාන්‍ය මේක ඉන්දියාවේ ගත්තොත් රුපියල් 90000ක් වගේ වෙන්නේ. ඉතින් ලංකා සල්ලි වලින් ලක්ෂ 3 පයින්නෙත් නැති මුදලක්. ඉතින් ඒ වගේ මුදලකට මේ බයික් එක අරගෙන ඉතාම පහසුවෙන් CNG එකෙන් ඉතාම මිලියන අඩු ඉන්ධනයක්, ඒ වගේම මේ ඔක්කොමත් එක්ක මේක හොඳ ඉන්ධන ධාරිතාවයක් එක්ක හොඳ රේන්ජ් එකක් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙනවා. ඔය සියලු දේත් එක්ක මේ නමට උපරිම අරුතක් දීපු බයික් එකක් තමයි මේ බජාජ් CNG ෆ්‍රීඩම් බයික් එක කියලා කියන්නේ. අපි ඊළඟට Pulsar 400 සහ Dominar 400 250 සහ Pulsar රේන්ජ් එක ගැන පොඩ්ඩක් කතා කරමු. පුළුවන් මේ වෙනකොට ලංකාවේ අලෙවි ආරම්භ කරලා තියෙන රුපියල් මිලියන 2.2ක් වගේ මිලකට අලෙවි වෙන Pulsar ෆ්ලැග්ෂිප් බයික් එක ගන්න Pulsar NS 400Z කියන බයික් එක. ඉතින් මේ බයික් එක ඉන්දියාවේ මිල අඩුම 400cc බයික් එක. සාමාන්‍ය ලක්ෂ 2කට ඉන්දියන් රුපියල් ලක්ෂ 2කට අඩු මුදලකට මේ බයික් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. වගේම 400cc කාණ්ඩයේ හොඳම performance, හොඳම වේගය සහ හොඳම features දෙන බයික් එකක් විදිහට මේ NS 400 එක පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මට පිටිපස්සෙන් Dominar 400 එක බලා ගන්න පුළුවන්. මේ බයික් එක power cruiser කාණ්ඩයේම නැත්නම් sport cruiser සහ
ක්‍රූසින් කාණ්ඩේ බයිකයක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. රොයල් එන්ෆීල්ඩ් බයික් තියෙන කට්ටියට ටිකක් දැනෙන වෙනසක් කරපු බයිකයක් තමයි මේ ඩොමිනා 400 කියලා කියන්නේ. මේකත් ක්‍රූසින් සැප පහසුව ඒ වගේම පෙනුම සහ දුර ගමනක් උපරිම පහසුව සමග ලබා දෙන බයිකයක් හැටියට සලකන්න පුළුවන්. ඊළඟට මේ NS 400 එකට ඉදිරියෙන් අපිට බලා ගන්න පුළුවන් ඩොමිනා 250 බයික් එක. ඩොමිනා 400 බයික් එකේ එන්ජින් ධාරිතාවය පොඩ්ඩක් අඩු කරපු යම් පහසුකම් අඩු කරපු මොඩල් එකක් විදිහට මේ ඩොමිනා 250 එක බැනලා දෙන්න පුළුවන්. ඊළඟට අපිට ලේටස්ට්ම RS 200 BS6 මොඩල් එක බලා ගන්න පුළුවන්. මේක සිංගල් සිලින්ඩර් සිංගල් ස්පාර්ක් ප්ලග් එකකින් බලා ගන්න මේ බොහොම මෑත කාලයේදී රීඩිසයින් කළ මාකට් එකට දීපු බයික් එකක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට මේ RS 200 එකට එහා පැත්තෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Pulsar 220F. මේක ලංකාවේ අවුරුදු 2ක් වගේ කාලයක් තමයි අලෙවි වුණේ. ඉතා සාර්ථක අලවියක් බලාගෙන හම්බුන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුවක් වුණේ මේකේ semi faired මූණ. නමුත් මේක ඉන්දියාවේ අදටත් ලෙජන්ඩ් කෙනෙක් හැටියට සලකන ලෙජෙන්ඩරි බයික් එකක්. ඉතාම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්, හොඳ performance සහ හොඳ පෙනුමක් තියෙන සුවපහසු ගමනකට ඉතා අඩු මුදලකින් ලබා දෙන බයික් එකක් විදිහට මේ Pulsar 220F එක පෙන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ තාම සුළු වශයෙන් බලා ගන්න පුළුවන් Avenger 220 Cruise, ඒ වගේම බහුලව බලා ගන්න පුළුවන් Avenger 160. ඊට පස්සේ අපේ Pulsar N160, ඒ වගේම ඉදිරියේදී මාකට් එකේදී බලා ගන්න ඉඩකඩ තියෙන බයික්ස් කීපයකුත් මෙතන තියෙනවා. ඒ වගේම මේ ෂෝරූම් එක ගත්තොත් දැනට ලංකාවේ තියෙන බයික්ස් කිහිපයක්ම අලවියට තියෙනවා වගේම කොටසක් ලංකාවට කිසිදාක අලවියට එන්නේ නැති වෙන බොහෝ දුරට තියෙනවා. උදාහරණයක් ඇරෙන්න මේ CNG Freedom බයික් එක. මොකද ලංකාවේ CNG කියන ඉන්ධන මාධ්‍ය භාවිතා වෙන්නෙම නැති තරම්. ඒ හැරුණාම අපිට ඉදිරියේදී Pulsar UG මොඩල් එකක්, ඒ වගේම NS 125 වගේ මොඩල් එකක් සමහර විට බලා ගන්න ඉඩකඩ හම්බෙයි. ඉතින් ওই විදිහට තමයි අපිට Pulsar showroom එකේදී බලා ගන්න හම්බුනේ Pulsar 220, RS 200, NS 200, NS 400, Dominar 400 සහ Dominar 250 වගේ බයික්ස් එක බලා ගන්න හම්බුණා. මේ showroom එකේදී සාමාන්‍යයෙන් මිල අවම බයික් එක ඉන්දියන් රුපියල් 60000න් වගේ පටන් අරගෙන ඉන්දියන් රුපියල් ලක්ෂ 2.5 වගේ වෙනකන් යනවා. ඉතින් ওই විදිහට තමයි මේ බයික් එකේ මේ showroom එකේ බයික්ස් වල රේන්ජ් එක සහ ප්‍රයිස් රේන්ජ් එක ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. ඊළඟට ඉතින් ආව හීරෝ ෂෝරූම් එකකට. ඉතින් ලංකාවේ ෂෝරූම්ස් එක ගත්තාම ඇත්තටම මෙතනදී නම් ටිකක් විශාල විශේෂ මොඩල්ස් බලා ගන්න හම්බ වුණේ නෑ බජාජ් සහ KTM ෂෝරූම් වලට සාපේක්ෂව. ඉතින් මෙතනදී අපිට Xtreme 125 ඒ වගේම Xtreme 160 බයික්ස් දෙකම මේ වෙනකොට ලංකාවේ වෙළඳ පොළට නිකුත් කරලා තියෙන බයික්ස් බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඊට අමතරව Glamour, ඒ වගේම Passion Pro, ඒ වගේම Deluxe වගේ මොඩල්ස් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ලංකාවේ මාකට් එකට මේ වෙනකොට නිකුත් කරලා තියෙන Zoom ස්කූටර් එකවත් දැනට මෙතනදී බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ ෂෝරූම් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ටිකක් අපි කලින් ගිය ෂෝරූම්ස් දෙකට වඩා මේකේ low end 125 100cc වගේ බයික්ස් තමයි වැඩියෙන් බලා ගන්න හම්බ වෙන්නේ. මම හිතන්නේ මේක මම අද සහ මේ දවස් කීපේ පාරතොටේ දැකපු දේවල් එක්ක ඉන්දියාව ගත්තොත් අපි ඇත්තටම ගොඩක් අය හිතන්නේ NS, KTM, Dominar, Royal Enfield ගොඩාක් පිරිච්ච රටක් කියලා. මොකද මිල අඩු නිසා. නමුත් ඇත්තටම පාරට බැස්සට පස්සේ අපිට 180ක් විතර බලා ගන්න හම්බ වෙන්නේ 125cc 100cc Hero සහ CT100 වගේ බයික්ස් සහ පොඩි බයික්ස් තමයි. විශාල වශයෙන් CD Deluxe, ඒ වගේම Splendor, Glamour වගේ Hero බයික්ස් වැඩි වශයෙන් ඉන්දියාවේ පාරවල් වල බලා ගන්න හම්බ වෙනවා. ඒකත් එක්ක බොහෝ විට අර වැඩිම ඉල්ලුම තියෙන බයික්ස් ටික මේ ෂෝරූම් වලට ගෙනල්ලා තියලා ඇති. ටිකක් top end 150 වලින් වගේ උඩට යනකොට කට්ටිය NS, KTM සහ FZ 8MT වගේ බයික්ස් වලට යන නිසා මේගොල්ලෝ top end බයික්ස් ටිකක් අඩු කරලා වැඩි අලවියක් තියෙන low end බයික්ස් ටිකක් මේ ෂෝරූම් එකේ තියලා ඇති කියලා මම හිතනවා. ඊළඟට ආවේ Java ෂෝරූම් එකකට. Java කියන්නේ එච්චර ලංකාවේ ප්‍රසිද්ධ බයික් එකක් නෙමෙයි. නමුත් ඉන්දියාවේ Royal Enfield එක කරට කර ඉන්න බ්‍රෑන්ඩ් එකක් තමයි Java කියලා කියන්නේ. මේ බයික්ස් වල ප්‍රධානම බලා ගන්න හම්බ වෙන මොඩල් එක තමයි Bobber සහ Cruise කියන කාණ්ඩයේ බයික්ස්. ඉතින් මේ බයික්ස් මොඩර්න් ටෙක්නොලොජි එකෙන් බලගන්න වෙලා තිබුණා. EFI, ABS වගේ ටෙක්නොලොජිස් වලින් පෙනුමෙන් මීට අවුරුදු 50කට විතර එහා ඩිසයින් එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ බයික්ස් රේන්ජ් එකම single seated Bobber එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් ගත්තොත් තවත් Java models කීපයක් බලා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඊටම ක්ලාසික්
හෙවි ලුක් එකක් තියෙන බයික් කාණ්ඩයක් තමයි මේ බයික් මොඩල් එකක් තමයි Java කියලා කියන්නේ. මේක Czech Republic වල තමයි මුල් වශයෙන් මුල්ම වරට නිෂ්පාදනය ආරම්භ නමුත් මේ වෙනකොට එංගලන්තයේ Royal Enfield ඉන්දියාව නිෂ්පාදනය වෙන සමානවම Czech Republic වල Java ඉන්දියාවේදී නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ෂෝරූම් එක ගැන කියන්න තියෙන්නේ. අපි බලමු තව මොන විදිහේ ෂෝරූම්ස් අපිට මේ ටුවර් එකේදී හම්බ වෙයිද කියලා. ඉතින් වීඩියෝ එකේ අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඇත්තටම හරි මාන්සි උෂ්ණත්වය 40ට විතර යන්නේ වටේ ටෙම්පරේචර් එක. ඒකත් එක්ක හරිම අමාරුයි ඇවිදින්න කරන්න වාහනයක ගියත්. ඒ වගේම මේ ඒරියා එකේ තියෙන හැම ෂෝරූම් එකක්ම වගේ කවර් කරා. ඇත්තටම මම බොහොම කැමැත්තෙන් හිටියා Kawasaki, ඒ වගේම Ducati, ඒ වගේම Honda Goldwing එකේදී ටිකක් ප්‍රීමියම් බයික්ස් කීපයක් දකින්න. ඒ විතරක්ම නෙමෙයි අපිට Suzuki සහ Yamaha showrooms වල shoot එකක් ගන්න. නමුත් අවාසනාවට වගේ මගේ රික්වෙස්ට් එක ඒගොල්ලෝ ඩෙනයි කරා. ඒගොල්ලෝ ඒක වීඩියෝ කරන්න අවසරයක් නැහැ කියලා කිව්වා. නමුත් ඒගොල්ලන්ට වඩා ටිකක් උඩින් ඉන්න මේ ටිකක් ප්‍රසිද්ධ KTM එතකොට මේ TBS වගේ ලොකු showrooms වල මට අවසර දුන්නා shooting එක කරගන්න, මට අවශ්‍ය විදිහට වීඩියෝ කරගන්න. ඉතින් කොහොම හරි ඒ නිසා Yamaha showroom එකේදී අපිට latest R15 MT15 සහ hybrid FZ වගේ bikes තිබුණා. මට පෙන්වන්න විදිහක් නැහැ. මම දැක්කා. නමුත් මට ඒක shoot කරගන්න හම්බ වුණේ නැහැ. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ TVS showroom එකකට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් TVS Apache R310 naked model එකේ bike එක බලා ගන්න පුළුවන්. performance පැත්තෙන් ගත්තොත් හොඳම naked bike එක. look එක අතින් ගත්තත් electronics package එක අතින් ගත්තත් ඊටම advanced model එකේ bike එකක් කියලා කියන්න පුළුවන්. මේත් එක්කම අපිට බලා ගන්න පුළුවන් Apache 160 latest model එකේ bike එකක් තියෙනවා. අපි showroom එක ඇතුළට ගිහිල්ලා බලමු RR310 එහෙම නැත්නම් Akula 310 ඒ වගේම Ronin වගේ bikes showroom එක ඇතුළේදී තියෙනවා. චුට්ටක් මෙයා ගැන කතා කරලා අපි යන් showroom එකට. RR310 platform එක මත ඒ engine එක මත ඒ chassis එක මත නිෂ්පාදනය කරපු මේ bike එක අක්ෂබල 35ක් වගේ ජනනය කරන ඉතාම හොඳ performance, හොඳ look එකක් සහ premium features එක්ක බලා ගන්නලු riding mode, TFT color panel display එකක්, X connect නොහොත් bluetooth සම්බන්ධතාවය සහිත මීටර් පැනල් එකක්, turn by turn navigation, electronics අතින් ගත්තත් ඉතාම දියුණු. ගත්තොත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන බයික්ස් අතර KTM වගේ හෝම් කන්ට්‍රි එක ඕස්ට්‍රියාවේ වෙන බයික් වලට තරගයක් දෙන්න පුළුවන් බයික් එකක් විදිහට මේක පෙන්වලා දෙන්න පුළුවන්. අපි යමු RR310 උඩ බලාගෙන ඉන්නවා. එයා ගැන පොඩ්ඩක් කතා කරන්න. මම දැන් ඉන්නේ TVS නිෂ්පාදනය කරන මිල අඩුම බයික් එක සහ මිල වැඩිම බයික් එක අතර. ඉතින් මේ RR310 තමයි ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම වින්ග්ලට් සහිත බයික් එක. අපිට බලා ගන්න පුළුවන් මේ 310 එකට Ducati Panigale V4 එකේ ආభాෂය ගත්ත වින්ග්ලට් 40ක් යොදා ගන්න දෙනවා. ඊට අමතරව full color TFT panel එකක්, traction control, riding mode සහ ඉතාම දියුණු ඉලෙක්ට්‍රොනික පැකේජ් එකක් දීලා තියෙනවා. ඊට අමතරව ස්පෝර්ට්ස් බයික් එකක තියෙන ඕන ගුණාංග සියල්ලම වගේ මේ 310 කාණ්ඩයේ මේ 300cc කාණ්ඩයේ බයික් එකට ලබා දීලා තියෙනවා. ඉතින් මේ බයික් එක සාමාන්‍යයෙන් ඉන්දියාව මුදලින් ලක්ෂ 2යි ගාණක් වගේ වෙන්නේ. ඉතින් මේක තමයි TVS මේ වෙනකොට අලුත් ගන්න මිල වැඩිම ගත්තොත් ප්‍රොඩක්ෂන් කාණ්ඩයේ බයික් එක. මීට අමතරව මේ ෂෝරූම් එකේදී අපිට අපේ නිතර දෙවිලේ දකින්න TVS Raider, ඒ වගේම Entop වගේ බයික් සහ iQube වගේ බයික් එකක් බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේම Tram බයික් එකේ දැඩි ආభాෂය ගත්ත TVS Ronin බයික් එකක්ත් මේ ෂෝරූම් එකේදී බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේම Apache 160 4V බයික් එක බලා ගන්න හම්බ වුණා මේ ෂෝරූම් එකේදී. Apache 200 4V බයික් එක බලා ගන්න හම්බ වුණේ නැහැ. 160 බයික් එකේ ඉදිරියේදී ලංකා මාකට් එකේ බලා ගන්න හම්බ වෙයි කියලා යම්කිසි ගියක් තියන්න පුළුවන්. ඊට අමතරව මම කලින් කිව්වා වගේ Ronin බයික් එක බලා ගන්න පුළුවන්. ඒක දැඩි වශයෙන් Tramp බයික් එක ආభాෂය අරගෙන තියෙනවා. හෙඩ්ලයිට් එකේ ඉඳලා බොඩි ඩිසයින් එකටම එනකම් ඔය විදිහේ බයික් කිහිපයක් මේ ෂෝරූම් එකේ අපිට බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ඊළඟට වීඩියෝ එක අවසානයේට ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් මම ආවේ Aprilia Vespa showroom එකකට. ඉතින් මේ Aprilia Vespa showroom එකේදී Aprilia RS 457 කියන මොඩල් එක අපිට බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් මේක තමයි ඉන්දියාවේ ගත්තොත් Kawasaki Ninja bikes වලට, ඒ වගේම CBR 600 category එකේ bikes වලට සහ ගත්තොත් ටිකක් performance පැත්තෙන් බර බයික් වලට ගේමක් දෙන්න තියෙන ස්පෝර්ට්ස් බයික් එක කියලා කියන්න පුළුවන්. මොකද මේක twin cylinder බයික් එකක්. ඒ වගේම මේකේ එන්ජින් එක completely gediya පිටින් ඉටලි වලින් ගෙනල්ලා ඉන්දියාවේ දෙසැම්බර් කරන බයික් එකක්. ඒකත් එක්ක මේක
ගත්තොත් KTM බයික් වලට ප්‍රෑම් බයික් වලට බජාජ් බයික් වලට සහ අවසාකි ඊළඟට Honda වගේ බයික්ස් ඔක්කොටම කෙලින්ම ගේමක් දෙන්න පුළුවන් performance සහ ස්පීඩ් එක සහ ලුක් එක අතර ගොඩක් ඉදිරියෙන් ඉන්න Aprilia RS බයික් එකේ ආభాෂයකට බයික් එකක් මේ බයික් එකේම නේකඩ් බයික් එකක් විදිහට අපිට බලන්න පුළුවන් 457 Tuono බයික් එක. නමුත් මේ ෂෝරූම් එක අවසර දුන්නේ මට මේ බයික් එක ෂූට් කරන්න විතරයි. කුමක් හෝ එක බයික් එකක් ෂූට් කරන්න කියලා ඔයගොල්ලෝ මට අවසර දුන්නා. ඒකත් එක්ක මම Tuono එක වෙනුවට මේ RS එක තෝරගත්තේ. මේක දැනට ඉන්දියාවේ Aprilia බයික් වල දින ෆ්ලැග්ෂිප් බයික් එක නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්දියාවේ බයික් මාකට් එක හැදලා තියෙන්නේ. බයික් ෂෝරූම් තිබුණේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ සුළු අදහසක් ගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, දිගටම channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. Thank you very much. Ride safe, stay safe.